කේතයේ සිට සංසුන් බව දක්වා අපේ ඩිජිටල් රිද්මේ සොයා ගැනීම. ආයිබෝවන්. අදත් ඔබව සාදරෙන් පිළිගන්නවා True Ink Daily වෙතින් ගෙනේන අපේ හඬලිපි මාලාවට. අපි ජීවත් වෙන්නේ හරිම වේගවත් ලෝකයක. උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකම්ම අපේ අවධානය දිනාගන්න දහසකුත් එකක් දේවල් පොලිමේ ඉන්නවා. ස්මාර්ට්ෆෝන් එකේ නොටිෆිකේෂන්, වැඩ රාජකාරී, එහෙමත් නැත්නම් අලුතින්ම කරලියට ආපු AI තාක්ෂණය. මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ රිද්මය ටිකක් අවුල් කරලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අද අපි කතා කරන්නේ මේ ඩිජිටල් ഘോഷාව අස්සේ කොහොමද අපේ මනසට සංසුන් බවක් සහ අපේ වැඩ කටයුතු වලට අර්ථවත් බවක් එකතු කරගන්නේ කියලා. අපි මේකට කියනවා flow and form කියලා. නැත්තම් ගලා යාම සහ සැකස්ම කියලා. ඇත්තටම මොකක්ද මේ ෆෝම් එක කියන්නේ? ඒක හරියට ගඟක් ගලාගෙන යන්න තියෙන ඉවුරු දෙක වගේ. අපේ ජීවිතයේ තියෙන නීති, අපි පාවිච්චි කරන තාක්ෂණික මෙවලම්, අපේ කාලසටහන් මේ හැම දෙයක්ම ෆෝම් එකට අයිති. හැබැයි අපි මේ සැකිල්ලටම කොටු වුණොත් අපේ ජීවිතේ හරියට රොබෝවරයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි අපිට ෆ්ලෝ එකක් අවශ්‍ය වෙන්නේ. ගංගේ වතුර නිදහසේ ගලාගෙන යනවා වගේ අපේ නිර්මාණශීලීත්වය, අපේ භාවනාව, අපේ සිතුවිලි නිදහසේ ගලා යන්න ඕනේ. දැන් ඔබ අහන්න පුරුවන් AI තාක්ෂණය මේකට බාධාවක් නෙවෙයිද කියලා. ඇත්තටම නැහැ. True Ink Daily අපි විශ්වාස කරන්නේ AI කියන්නේ අපේ ප්‍රතිස්ථාපනයක් නෙවෙයි. ඒක අපේ සහායකයෙක් කියලා. දත්ත විශ්ලේෂණය කරන්න, සංකීර්ණ ගණනය කිරීම කරන්න AI වලට ඉඩ දෙන්න. ඒකින් ඉතිරි වෙන කාලය පාවිච්චි කරන්න ඔබේ මිනිස් ගුණය, හියුමන් ටච් එක වර්ධනය කරගන්න. යෝගා අභ්‍යාසයක නිරත වෙන්න, සංගරාවක ඔබේ අදහස් ලියන්න, ජර්නලින්, එහෙමත් නැත්නම් සොබාදාම එක්ක ටික වෙලාවක් ගත කරන්න. අන්න එතනදී තමයි කේතයේ සිට සංසුන් බව දක්වා යන ගමන ආරම්භ වෙන්නේ. අපි හැමෝම උත්සාහ කරන්නේ සාර්ථක වෙන්න. හැබැයි ඒ සාර්ථකත්වය කියන්නේ තවත් දත්ත ගොඩක් එකතු කරගන්න එක නෙවෙයි. සාර්ථකත්වය කියන්නේ තාක්ෂණයත් එක්ක වැඩ කරන අතරේම ඔබේ මනසේ සාමය පවත්වා ගැනීමයි. අද දවසේ ඔබෙන් මම පුංචි ඉල්ලීමක් කරනවා. මේ හඬපටේ අවසන් වුණාට පස්සේ විනාඩි 5ක් ඔබේ දුරකථනය පසකින් තියන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ සිරුරට සහ මනසට දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න. ඒ පුංචි විරාමය තමයි ඔබේ නිර්මාණශීලීත්වයේ රහස. අන්තර්ගතයන් ඕනෑ තරම් තිබෙන්නට පුරුවන්. නමුත් ඔබ නිර්මාණය කරන අර්ථවත් මොහොතක් තරමක් කිසිවක් වටින්නේ නැහැ. අදත් අපේ True Ink Daily හඬලිපියට සවන් දුන් ඔබට ස්තුතියි. නැවතත් මෙවැනිම හරවත් කතා බහකින් හමු වෙමු. ඔබට සුබ සහ සංසුන් දවසක්. The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form.